සමනල කන්ද ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි කන්දක්. මෙම ලිපිය ශ්‍රී ලංකාවේ කන්දක් වන සමනල කන්ද පිළිබඳ වේ. මෙහි සාදා ඇති බෞද්ධ සිද්ධස්ථානය සඳහා ශ්‍රී පාදස්ථානය බලන්න. සමනල කන්ද යනු මධ්‍යම ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මීටර් 2243 අඩි 7359 උස කේතුකාකාර කන්දකි. එය බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පාද සටහන ලෙස සැලකෙන ශ්‍රී පාදය එනම් පූජනීය පාද සටහන නම් කඳු මුදුන ආසන්නයේ පිහිටි මීටර් 1.8 අඩි 5.11 පාෂාණ සැකැස්ම සඳහා ප්‍රසිද්ධය. හින්දු සම්ප්‍රදායට අනුව හනුමාන් හෝ ශිව එනම් ශිවගේ ආලෝකයේ කන්ද ලෙස සැලකේ. මේ සියලු විශ්වාස ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව ඇතත් කිසිදු විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් නැත. ක්වික් ෆැක්ට්ස් සමනල කන්ද 6. දේශගුණය සහ කාලගුණය. සමනල කන්ද මස්කෙලියට දිස්වන අයුරු. සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000කි. වසරේ මාස 6ක් පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක් මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මේ ජුනි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි දක්වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවක් පොහොයෙන් ආරම්භව වෙසක් පොහොය දක්වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ඝන තද මිහිදුම් පතනයක්ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක් සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තා වේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 15කි. එහෙත් මේ ජූලි සමයේදී අංශක 5 සිට 10 දක්වාද උෂ්ණත්වය පහළ බැසිය හැකිය. පාරිසරික හාවන ජීවීන් ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක්වීමෙන් ආරක්ෂා විය. මෙය ජෛවගෝල රක්ෂිතයක් ලෙසද ලෝක උරුමයක් ලෙසද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරගයින්, වක්ෂීන් සහ ක්ෂීරපයින් ඇතුළු ආවේනික ජීවි විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි. ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහිදී පහසුවෙන් දැකගත හැකි නො. මෙහිදී හරි දැකගත හැකි. බහුලවම දැකිය හැකි විශාලම ක්ෂීරපයි ජීවියා වනුයේ ශ්‍රී ලංකා අලු වඳුරයි. එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීමයි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමලිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද රතු දෙමලිච්චා ഘോഷාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිතය. තවද ශ්‍රීපා සමය උදාවීමත් සමගම විවිධාකාරයේ සමනලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමනලුන් ශ්‍රීපා වන්දනා කරන බවයි. අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස්ගේ ක්‍රියාකලාප හේතුවෙන් මෙම පාරිසරික පද්ධතිය විනාශ වීමට ලක්ව ඇති බව ශ්‍රීපාද සමයේදී දැකගත හැක. ශ්‍රීපාද ලාංඡනය මූලික ලිපිය ශ්‍රීපාදස්ථානය බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේදී බුදුන් වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කළේ කැලණියේ නා රජුගේ ආරාධනයක් අනුවය. එම ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොල ගිර සිරිපද සලකුණ පිහිටුවන්නට ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති. සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කිහිපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් වෝව, හැරමිටිපාන, ඉරිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගුවනතැන්න, හැතු කණුව, මහගිරි දමය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා 12 මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත් වූ සම්බුදු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි. රොබර්ට් නොක්ස්ගේ විස්තරය රොබර්ට් නොක්ස්ගේ ග්‍රන්ථයේ මෙම ලාංඡනය ආදම්ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වා ඇත. බටහිර ජාතීන් මේ නිසා සමනොල ගිර ඇඩම් ස්පීක් යනුවෙන් හැඳින්වයි. නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුණුව විශ්වාස නොකරයි. මුස්ලිම් භක්තිකයෝ සමනල සිරසේ, බබාද මලේ, ආදම් මලේ යනුවෙන්ද භාවිතා කරති. ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පාසලකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරති. උන් එය හඳුන්වන්නේ ශිවන් පොලිපාදම් යනුවෙනි.
නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය මනාව පිරික්සා බැලීමේදී සඳහන් වේ. මුළු මහත් ලෝකවාසීන්ගේම ගෞරවාදරයට පාත්‍ර වූ සමනල කන්ද බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල් කඩසේ සැලකේ සප්ත කන්‍යා නම් වූ කඳු 7කින් වට වූ ශ්‍රී පාදය සොබා දහම් මාතාවගේ අපූර්වතම නිර්මාණයක් වන වශයෙන්ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.